ඉතින් මට විශේෂයෙන්ම කියන්නට අවශ්‍යතාවය තිබුණේ අර ගොඩක් කට්ටිය ඉතින් හිතනවා මට මේ රෝගය ඇති වෙලා. කියන්නේ පොඩි හේතුවක් නිසා. එම වොෂ්රූම් එකක් පාවිච්චි කළා කියලා. ඒඩ්ස් හැදිච්ච කෙනෙක් ගිය වොෂ්රූම් එකක් පාවිච්චි කරා කියලා හැදෙන්නේ නැහැ ওই රෝගේ. ඉතින් එහෙම දේවල් හිතලා රෝගී වෙලා මානසික රෝගියෙක් බවට තමයි ඔයාලා පත් වෙන්නේ. සක්‍රියව ඔබ සියලුම දෙනාට ඉතින් අද දිනේ මම වැදගත් මාතෘකාවක් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. කුඩා ළමයාගේ සිට වැඩිහිටියා මහලු කෙනා දක්වා පවතින රෝගී තත්ත්වයක්. ඒ කියන්නේ මානසික රෝගී තත්ත්වයක් ගැන තමයි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් සමහර අය හිතනවා මට මෙන්න මේ අසනීපය තියෙනවා. ඒ කියන්නේ බයෙන් ඉන්නේ. මට මේ රෝගය දැන් වැළඳිලා තියෙන්නේ කියලා බයෙන් ඉන්නේ. ඉතින් ඒ බය වැඩි කමට ඒක ටික සතිය මාසේ ගත වෙලා ඇත්තට මේ රෝග ලක්ෂණ තමන්ගේ ශරීරයෙන් මතුවෙනවා. තමන්ගේ මනසට දැනෙනවා දැන් හොඳටම මං මේ රෝගයෙන් පීඩා විඳිනවා කියලා. ඉතින් ඒක කියන්නේ රෝග කාංසා අක්‍රමතාවය කියලා තමයි ඒක මනෝවිද්‍යාවේදී හඳුන්වන්නේ. illness anxiety disorder කියලා තමයි එම රෝගය හඳුන්වන්නේ. ඉතින් ඒ පිළිබඳව කතා කරනකොට මම කිහිප තැනක දැක්කා ඒ කියන්නේ ඒඩ්ස් හැදිච්ච කෙනෙක් ගිහපු වොෂ්රූම් එකකට ගෑනු ළමයෙක් ගිහිල්ලා තියෙනවා. එතකොට එයා දැන් බයේ ඉන්නේ. එයා දැනුවත්ුනේ ගිහින් තියෙන්නේ වොෂ්රූම් එකට ඒඩ්ස් අය පාවිච්චි කරන්න කියලා. එතකොට දැන් එයා බයේ ඉන්නේ ඒ වොෂ්රූම් එකට ගියපු නිසා මට දැන් ඒඩ්ස් හැදිලාද කියලා. ඉතින් මේ වගේ තව ගොඩක් රෝග තියෙනවා. ඒ කියන්නේ තමන් හිතන්නේ තමන්ට දැන් ඒ රෝගේ වැළඳිලා කියලා. එතකොට දැන් මේ දෙසැම්බර් මාසේ ගත්තම දෙසැම්බර් 1 වෙනිදා තමයි ඒඩ්ස් නිවාරණය කිරීමේ දවස. එතකොට මං ඒක මාතෘකා කරගෙන මේ ඒඩ්ස් ගැන පොඩි හඳුන්වා දීමක් කරන්නම්. ඒඩ්ස් කියන්නේ ශරීරයේ තියෙන ප්‍රතිශක්තිකරණ පද්ධතියට දැඩිසේ හානි පමුණවන ආසාදනයක් තමයි මේ ඒඩ්ස් කියන්නේ. එතකොට වර්තමාන තත්ත්වය ගත්තන් පස්සේ 2022 වර්ෂවල කරපු සමීක්ෂණ වලින් තහවුරු වෙලා තියෙනවා 0.1. එහෙම නැත්නම් 1%ක වගේ ප්‍රතිශතයක් පවතිනවා. ඒ කියන්නේ අන්නේ 1%ක් පමණ ප්‍රමාණයක් මෙන්න මේ ඒඩ්ස් වලින් පීඩා විඳිනවා කියලා. එතකොට මේ ඒඩ්ස් වලින් පීඩා විඳින ඉතින් ප්‍රධානම හේතුව තමයි ලිංග සම්බන්ධතාවලට යෑම. කියන්නේ එක්කෙනෙක් සමග නෙමෙයි කිහිප දෙනෙක් සමග ලිංග සම්බන්ධතා තියා ගැනීම නිසා මේ රෝගය දැඩිසේ ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ වගේම පිරිමි අය අතර මෙම රෝගය බහුල වෙමින් පවතිනවා කියලත් සටහන් වල සඳහන් වෙලා තියෙනවා. විශේෂයෙන්ම බස්නාහිර ප්‍රදේශයේ පිරිමි අයට මෙම රෝගයට ගොදුරු වීමේ ප්‍රවණතාවය විශාල වශයෙන් වැඩි වෙලා තියෙනවා. තවත් දෙයක් තමයි පිරිමි අය අතර ලිංගික ක්‍රියාකාරකම් කරනෝනේ අන්න ඒ අයටත් මෙම රෝගය පැතිරීමේ ඉඩකඩ වැඩි. ඒ වගේම ගොඩක් පිරිමි අය ගත්තන් පස්සේ මේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා බහුතරයක් පිරිමි අය. එතකොට සමහර පිරිමි අය මේ ශරීරයට මේ ඉන්ජෙක්ට් කරගන්නවා මේ මත්ද්‍රව්‍ය වර්ග. අන්නේ මත්ද්‍රව්‍ය වර්ග ඉන්ජෙක්ට් කරගන්නකොට ඒ යොදා ගන්න නීඩල් එක්කෙනාට එක බැගින් පාවිච්චි කරන්නේ නැහැ. වුන් කිහිප දෙනෙක් එකතු වෙලා එකම නීඩල් එක තමයි පාවිච්චි කරන්නේ. අන්නේ හේතුව නිසාත් මේ HIV AIDS සෑදීමේ ප්‍රවණතාවයක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම බීච් බොයිස්ලා කියන්නේ වෙරළාසන්නයේ සිටින පිරිමි අයට මෙම රෝගය දැඩිසේ ආසාදනය වීමක් තියෙනවා. ඒ වගේම කාන්තාවන් අතරද මෙම රෝගී නැතුවම නෙවෙයි ලිංගික ශ්‍රමිකයන් වශයෙන් ඒ කියන්නේ මුදලට විකිණෙන කාන්තාවන් එහෙම නැත්නම් ගණිකා වෘත්තියේ යෙදෙන අයට මෙම රෝගය බෝවීමේ ප්‍රවණතාවය වැඩි. ඒ වගේම තවත් දෙයක් කියන්නට ඕන මෙවැනි හේතු නිසා කියන්නේ ලිංගික ඇසුරට නොගිහින් ඉන්න සමහරක් අය මෙම රෝගයට පත් වෙලා ඉන්නවා. ඒ කියන්නේ ලිංගික ඇසුරකට ගිහින් නැතුව මෙම රෝගයට ගොදුරු වීමට ප්‍රධාන හේතු කිහිපයක් තියෙනවා. ඉතින් මේම HIV AIDS හැදුනන් පස්සේ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි ඒ හැදිච්ච මිනිස්සයා ඇත්තටම ලොකු පීඩාවකින් ඉන්නේ, ලොකු වේදනාවකින් ඉන්නේ. මේ මානසික වශයෙන් ලොකු පීඩනයකින් ඉන්නේ. ඔවුන්ගේ ශරීරයට ලොකු වේදනාවක්, ඔවුන්ගේ රහස්‍ය ප්‍රදේශය තුවාල වෙලා ගඳ ගහනවා, අධික දුර්ගන්ධයක් හමනවා, ඒ වගේම ශ්‍රාවයන් ගලනවා. ඇත්තටම එයාලා ගොඩක් අපහසුයෙන් ජීවත් වෙන. ඉතින් මේ අයට නිරෝගීව සිටින මිනිසුන් පිළිබඳව ඇති වෙනවා යම්කිසි අවස්ථාවක පලි ගන්න ඕනි කියලාන්නේ. එහෙම අවස්ථාවකට පත් වුණා පස්සේ ඔවුන් හිතාමතාම වෙන මේ ආසාදනය නිරෝගී පුද්ගලයන්ට
පුද්ගලයන්ට බෝ කිරීමට ආසාදනය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ ඔවුන් සකසනවා. ඉතින් මම එක උදාහරණයක් දෙන්නම්. ඔය ටොයිලට් පේපර්ස්, ටොයිලට් ටිෂුස් තියනවද නේද? අන්න ඒවට ඔවුන්ගේ ශරීරයේ තියෙන මේ ශ්‍රාවයන් තවරනවා, ඉන්ජෙක්ට් කරනවා වගේ දේවල් කරනවා. ඒ වගේම තවදත් මේ සිනමා හල්වල ඒ තියෙන ආසනවල පුටුවල මේ ඔවුන්ගේ ශ්‍රාවයන් තවරපු නීඩල්ස් පහුගිය කාලවල තිබිලා අහුවෙලා තියෙනවා. ඉතින් ඔවුන් ඒ දේ කරන්නේ අර ඔවුන් විඳින වේදනාව දරා ගන්න බෑ. ඔවුන් ඇත්තටම වෛර කරනවා ඒ නිරෝගීව සිටින මිනිස්සුන්ට. ඉතින් අපි මේ දේවල් වලින් ආරක්ෂා වෙන්න ඕන. හැමතිස්සෙම හිතන්න ඕන අවදානමක් හැම තැනම තියෙන්නට පුළුවන්. ඒකින්ද ආරක්ෂාව සහ විසිලිමත්භාවය Taman විසින්න සලසා ගැනීමට අවශ්‍යයි. ඉතින් මම තව වැඩිදුරටත් කියන්නේ ඉතින් මේ AIDS ගත්තාන් පස්සේ ඒක හැදෙන්නේ අර කියපු හේතු නිසා හැදෙනවා. ඊට අමතරව අනිවාර්යයෙන්ම ඔවුන්ගේ ඒ ඇඟේ තියෙන රුධිරය හෝ ශ්‍රාවයක් හෝ කෙල හෝ සොටු හෝ මොනම හෝ ශ්‍රාවයක් රුධිරය. ඉතින් මේවා අපේ මේ ශරීරයේ නිකන් මේ හැමේ ඇතිල් වුණා කියලා අපි ආසාදිතෙක් බවට පත් වෙන්නේ නැහැ. එක්ක අපේ මුඛ මාර්ගයෙන් හෝ ගුද මාර්ගයෙන් හෝ යෝනි මාර්ගයෙන් හෝ මේ තුවාලයක් මගින් හෝ අපගේ ශරීරයට එම වෛරස් බැක්ටීරියා ඇතුල් වෙන්නට ඕන. එහෙම ඇතුල් වුණොත් තමයි මෙම රෝගය අපේ ශරීරගත වෙලා අපිත් මේ රෝගියෙකු බවට පත් වෙන්නේ. ඉතින් මට විශේෂයෙන් කියන්නට අවශ්‍යතාවය තිබුණේ අර ගොඩක් කට්ටිය හිතනවා මට මේ රෝගය ඇති වෙලා ගැන පොඩි හේතුවක් නිසා එම වොෂ්රූම් එකක් පාවිච්චි කළා කියලා ඒඩ්ස් හැදිච්ච කෙනෙක් ගිය වොෂ්රූම් එකක් පාවිච්චි කළා කියලා හැදෙන්නේ නැහැ ওই රෝගේ. ඉතින් එහෙම දේවල් හිතලා රෝගී වෙලා මානසික රෝගියෙක් බවට තමයි වලපත් වෙන්නේ. ඉතින් මේ වගේ හිතන්නට එපා. ඒ වගේම තවත් දෙයක් කියන්නට ඕන මේ වගේ දේවල් පිළිබඳ සැකයක් තියෙනවා. ඒ කියන්නේ තමන් මේකට ගොදුරු වෙලා කියලා සැකයක් තියෙනවා නම් ඒ ගැන හිතා බලා දුක් වෙවි ඉන්න එපා. අපේ ශ්‍රී ලංකාව තුළ මධ්‍යස්ථාන 40කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා මේ රෝගීන්ට STD කිනික් කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ වගේ ඔයාලට අවශ්‍ය ප්‍රතිකාර වගේම පරීක්ෂණ කරගන්නට පුළුවන්. ඉතින් ඔයාලගේ රහස්‍යභාවය වුන් 100%ක්ම රකින්නවා. කවදාවත් ඔයාලගේ නම කියලා කතා කරන්නේ ඔවුන් ඔයාලට අංකයක් දේවි. එහෙම නැත්නම් ඔවුන් ඔබ හඳුනා ගැනීමට මොකක් හරි අංකයක් සංකේතයක් දෙයි. ඒකෙන් තමයි ඔයාලට කතා කරන්නේ. කවදාවත් ඔබගේ රහස්‍යභාවය කඩ කරන්නේ නැහැ ඔවුන්. ඒ වගේම තවත් කියන්නට ඕන විශේෂ දෙයක් තියෙනවා මට මේ දැන් කාට හරි බැරුව ඇති තමන්ගේ ප්‍රදේශයේ තියෙන මධ්‍යස්ථානින් මේක පරීක්ෂා කරගන්න. ඉතින් ඒ අයට පුළුවන් තමන්ගේ පළාතෙන් හෝ දිස්ත්‍රික්කෙන් පිට පළාතකට දිස්ත්‍රික්කයට ගිහිල්ලා තමන්ට අවශ්‍ය ප්‍රතිකාර සහ මේ අවශ්‍ය මේ පරීක්ෂණ කරගන්න. ඒක නිසා අනිසි බයක් ඇති කරගන්න එපා. කිසිම වෙලාවක ඒකේ නිර්මාණය වෙන්නේ ඔබගෙන් මානසික රෝගියෙක් වෙන්න පුළුවන් අන්තිම ඔබගේ නිර්මාණය. එතකොට අන්තිමට ඔබ මානසික රෝගියෙක් විදියට නිර්මාණය වෙන්නට පුළුවන්. හරි. එතකොට මම ප්‍රවේශය ගත්තේ illness anxiety disorder ගැන. ඉතින් illness anxiety disorder එකෙන් ආරම්භ වෙලා ආරම්භය අරගෙන මේ දෙසැම්බර් මාසේ AIDS නිවාරණ මාසේ දෙසැම්බර් 1 වෙනිදා. ඉතින් අන්න ඒ පිළිබඳව පොඩි මතක් කිරීමට තමයි අද මම සූදානම් වුණේ. එහෙනම් බොහොම ස්තුතියි.